හැරියන්නේ මේගොල්ලෝ අද එකතු වෙලා තියෙන මගේ අලුත් බ්ලොග් එකක් කාලයට පස්සේ channel එකේ දාන අලුත් බ්ලොග් එකක්. අදම අපි ධාතු බලන්න යනවා. ධාතු වන්දනා කිරීම සඳහා අපි යනවා. යාළුවනේ මේක තාම යනවා. දැන් ගිහලා බලන්න. නගින්න ඕනේ මේ කෙලින්ම එකද ඉස්සර බස් එක. අපි යනවා. අපි හතර දෙනෙක් යනවා. මමයි යාළු දෙන්නෙකුයි අපි බාපයි. අපි අතට යනවා යන්නේ. ඒ බලමු කොහොමද අපේ වීඩියෝ එක කියලා. අද ඉතින් ගොඩ කාලෙ පස්සේ දාන මේ බ්ලොග් එකක් හින්දා තමයි මම මෙච්චර එනර්ජි එක කරන්නේ. මම channel එක හදලා ඉවරලා දාන තුන්වෙනි වීඩියෝ එක මම හිතන්නේ මේ. ඉතින් බලාපොරොත්තු වෙනවා මගේ channel එකට ඔයගොල්ලෝ subscribe එකක් සහ හැමදේම මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යමු. ඊළඟට ඉතින් අපි තාම යනවා වයින් මේ පස්සේ බ්ලොග් එක මම කලින් දැම්මා. මම ඒක description එකේ දාන්නවා. ඔයගොල්ලෝ ඒක බලන්න බැලුම නැති කට්ටිය. අපි දැන් ඉන්නේ විද්‍යාසායේ. අපි දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක රැඳිලා ඉද්දිත් ඔයගොල්ලෝට පුළුවන් දැනගන්න. විද්‍යාසායේ ඉඳලා ගංගාරාමයට ගිහිල්ලා අපි ධාතු වන්දනා කරලා ඒත් කියන්න බෑ යාළුවනේ ධාතු වීඩියෝ කරගන්න දුන්නේ නැතොත් මට ඔයගොල්ලන්ට ඒක පෙන්වන්න බැරි වෙනවා. මට ධාතු වීඩියෝ කරගන්න බැරි වුණොත් ඔයගොල්ලන්ට මට පෙන්වන්න බැරි වෙනවා. ඒකින්ද බලමු මම පුළුවන් තරම් try එකක් දෙන්න. ඒ කට්ටිය දෙක කතා කරලා කොහොම හරි වීඩියෝ එකක් ගන්න. නැතොත් මම මද එකක් වෙලා යනකම් හරි වීඩියෝ එකේ ඉන්නවා. ඒත් ඔයගොල්ලෝ වීඩියෝ ගන්න මම ෆොටෝ ටිකක් හරි අනිවාර්යෙන් දානවා කොහොම හරි. ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක ඉන්න වීඩියෝ නවත්ත ගන්න එපා. වීඩියෝ එක වලින් කට් වෙන්න එපා. ප්ලීස්. වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. දැන් අපි ගොඩක් දුරට ඇවිල්ලා දැන් අපි ඉන්නේ ඉතින් හන්දිය හරියටම. වයින් සයිට් එකේ දාන වයින් ආවා. ඇවිල්ලා දැන් මෙතනින් නගින්න ඕනේ 1:38 බස් එක. ඉතින් අපි යන්නේ. රෑ වෙලා යන්නේ. ඉතින් බලමු මේ කොහොමද අපි දැන් යන්නේ කියලා. ඔනේ තව පොඩි බඩගින්නක් කියන්නේ අපි දැන්. ඔව්. මම දැක්කපා. මේ බයික් එක ලස්සනයි. පොඩ්ඩක් ඉන්නා මේ උඹ හරියට. අපි දැන් අර රෝල්ස් එකක් ආපු ඉන්න දැන් අපිට පොඩි විභාග වගේ ඇවිල්ලා අපි ගත්තා ගෙලින්ම අයිස් එකක් ගත්තා. ඉස්සේ අයිස් එකක් මේගොල්ලන්ට රිවිව් කරොත් මේක මිල්ක් අයිස් එකේ මොකක්ද ලෝගෝ එකක් තියෙන්නේ. යෝගට් වලින් තමයි හදලා තියෙනවා කියලා කියන්නේ මේ ඒ තමයි අයිස් එක. අපි ඒකත් කාලා අපි යන් වීඩියෝ එක. ඕකට ආයෙත් මතක් කරනවා මගේ වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න මේ බලමු තාම මම යනවා මං ඉන්නේ තාම ආයෙ වයින් අඩින් තමයි බස් එක නැගුත් නැගින්නේ ආයෙ බලමු යනවා යාළුවනේ මේ ඉන්නේ මාත් එක්ක යන අනිත් එක මේ බලපන් අනිත් එක ඔබ කොහෙද යනවා හා කොහෙද යන්නේ ආයෙ බලන්න යා ටිකට් එන්න ගමන් තුන් දෙනා යනවා මේ ඉන්නේ අපිත් එක්ක ඉන්න අනිත් එක. ඔව්. ඒක උඹ පේන්නේ අර මැප් එක දාලා හින්දා. මේ ඉන්නේ අයිකෙක්. තා එක්කෙනෙක් ඉන්නවා. මේ අපිත් එක්ක ඔය දෙන්නේ එක්කෙනෙක් බැංකුවට ගියා. ඊළඟට මම තාම බැංකු ඉස්සරහා ඉන්නේ. පේන්නේ නැනේ කරුවල පොට්ට. තාම බැංකු ඉස්සරහා ඉන්නේ අර දෙන්න බැංකුවට ගියාම තාම ආවේ නැහැ. බැංකුව මොනව කරනවද දන්නේ නැහැ. අයිස් එකත් කාලේ ඉදරයි. තාය ගමුද අයිස් එක? දැන් නම් අපේන්නේ නැහැ මම හිතන්නේ. ගයිස් මේ ෆෝනේ ඇෂේක දැම්මත් මදි. පේන්නේ කමන්නේ අපි බලමු. එළිය තියෙන තැනකට ගිහලා මම ඕල් දෙක කරන්න පොඩ්ඩක් ඉන්න දෙක. හරි දැන් අපි පාර පැනලා මොකද අපි අර පැත්තේ ඉඳලා මේ පැත්ත පැනලා දැන් මේ පැත්තේ ඉඳලා යන්න ඕනේ 130 බස් එකක් යනකම් ඉන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තමයි යන්නේ. අපි යන් බස් එකේ නැගලා මම ඔලුත් එක කතා කරන්න. ඉතින් කරාරි මොකක් හරි බස් එකක් නම් එනවා. ගයිස් අපි දැන් මේ ගංගාරාමේ අපි දැන් මේ බස් එකට නගින්න ඉන්නේ. බස් එකෙන් තාම ආවේ මෙතනට. ඇවිල්ලා බලමු. බස් එකක් එනවා බං හරි. හරි. මේ හරි ඉමුද? ඔව් හොටේ. අර දින හෝල්ඩ් එක. අන්නරදී අර කාර් එක මොකද? අර මම ටක් ගාලා එක යකින් ආදීදී
යාළුවනේ අපි දැන් බස් එකේ නැතුව වීල් එකක් ගත්තා. ටැක්සි එක යනකල යනවා. හතර දෙනාත් එක්ක. දෙන්නේ පේනවා. ඒකෙන් මං එක උඩ වාඩි වෙලා ඉන්නේ. අපි ටැක්සි එක යනවා. යාළුවනේ ඔයගොල්ලෝ මම දැන් කියන්නේ මේ වීඩියෝ එක මැදින් බැක් වෙන්න එපා. වීඩියෝ දිගටම බලන්න. පොඩි පෙනීමේ පන්සාවක් තියෙන යාළුවනේ මේ අමාර තැන්වල වෙන්නේ ඒ විදිහට මම කතා කරන්නම් මේ වෙනක වගින්නේ. අපි ගේම් බලමු. මොකද යන්නේ කොහොමද අපි ගේම් බලමු. මං යන අතර මොකද ඔයාලට එන්න දෙකම් පොඩක් වීඩියෝ එක ගන්න එපා. ආයිස් අපි ධාතු වලට ඉල්ල දින ගොඩක් පරක්කුයි. දැන් අපිට යන්නලා කොල්ලෝ වීඩියෝ පොලි වහගන්න. මර අම්මන්ට සිරි GDR එක වා. ඔඩේ GDR එක බලහන්කෝ. ඉලි බලවක සද්දේ. ඉස්සරේ හඳ බබලා ඉන්නේ. අන්න GDR. අපි යනකොට දැන් ගයිස් කොල්ලු පිටිය පොලිම වහගන්න. අම්මට සිරිලා දින දෙන්නලා. ගයිස් උඩින් පේනවා. එක්කම් බයිද එකට කලන් ඇටේ කියලා. ඈ බොරු බම් මේ උසයි ගහන්නේ. මේ මෙව උසයි බං ඊට වඩා. නෑ ඔක බාමුට ඊලා ගන්නනේ මේවා ගැටේ උසයි. දැන් හිතුනොත් අපි කාද ගෙදර යන්නේ. අද යන්න වෙන්නේ නැහැ කියලා මම දන්නවා ලොයි. වැස්ස තමයි තාම පයින්. පාරවල් අහලා තිබ්බා ගයිස්. නැත්නම් අපිට වීල් එක යන්න තිබ්බා. පාරවල් අහලා එන ගඩේ ඉඳලා. ගයිස් මේ හට්ටය සෙට් කරනවා අපිට. හට්ට ගස්සේ යන්නේ සුපිරියට වැස්ස බයින්නේ දැන්. කිසිම දෙයකට ඒ ආයි බඩගිනි බා. අම්මට ගයිස් ලස්සන බිල්ඩින් දිනන අම්මට සිරිලා දින පිටිපස්සේ පේනවද බං කිය. වාහනේ යන්න හදලා තියෙන පාක් එක. ඔය ලයිට් පේන්නේ බෑ. ලයිට් පාරවල්. ඒක යනවම පාක්. ගයිස් මොනවා වුණත් අද මම මාර එනර්ජි එකේ ඉන්නේ. මාර එනර්ජි එකක් තියෙන. අද වීඩියෝ කරන්න ගත්තත් හරිය අම්මට සිරිලා දින. මෙන්න මේක තමයි ආතල් බෑ. පේනවද බෑ ඇලෙච්ච එක? මේ තියෙන ඇලෙච්ච එක පේන්නේ. යාළුවනේ පේනවනේ ඇලෙච්ච එක. ඔව්. කොල්ලු පිටේ ගහනවා. ගයිස් අවුලක් නැහැ පොලිමේ මුල හොයාගත්තා සයිස්. තාම අපි අග හොයාගත්තේ නැහැ. දැන් මුල පොලිමේ අග හොයාගෙන යන්න ඕන. අඩ ගංගාරාමේ බල අහපෝ යනවා නේද බා. බලපයිනේ පුදුම. අර රස්සර යන්න දින්න. අල්ලන්න හිතන්න එපා බං. හිතන්න එපා බං. හිතින්නේ බං උඹ කරන්නේ. දුම් වදින්නේ. ඒක මෙන්න මේනේ බං. නැද්ද බං? ගයිස් ඕගොල්ලෝ මම පොලිම පෙන්නන්නද? කොම්බන්න පොලිම. ඔක තමයි පොලිම. අම්මට සිරි වෙන පොලිමක් තියෙන්නේ ගයිස් ඈ. ඔය යාළුවනේ මේ පට්ටම් පොලිමක් තියෙන්නේ. මේ දීගර අම්මට සිරි වෙන පොලිමක් තියෙන්නේ. හෙටවත් යන්න පුළුවන් ලොකු දෙයක්. අවුලක් නැහැ බං. තව වෙලා තියෙන පැය 3ක් තියෙනවානේ 10ට කලින් පොලිමට වෙන ගත්තොත් ඇති ඈ. මේ පොලිම. හා ගයිස් පොලිම. බලමු අපිට පොලිම හොයාගන්න පුළුවන්. කොච්චර ලස්සනද වань view එක. මාර ගෝල්ඩ් view එකක් තියෙන්නේ. අඩෝ ඒක මාර quality තමයි බා. අඩෝ බලහන් ගස්ටි. මට සිරි වෙනව නේද? අන්ද බොන්න වෙන්නේ. අයිස් අපි තාම බෝලින් පස්සේ යනවා. තාම වෙන්නේ බෝලිම. මම දැන් ගාස අදින් පාර පැනලා තමයි බෝලිම වල සෙට් වෙන්නේ. වතුර මාල දැක්කේ නෑනේ පුතා. අම්මට සිරි වතුර මාලකුත් තියෙනවා ගයිස්. කොහොමද ගයිස් වතුර මාල? මේ වතුර කොට බීලෙම. බයිසිකල් තියෙන අරයම ගෙදර. අයිස් මාර මාතල් යම් මේක නංගේ. අපි තාම අයි මේනේ අපිත් එක වණිකා අනිත් එක ඉන්නව හරි. ඔව්. බලුවද? මෙයා කතා බතා කියනවා. එයා තමයි අපේ මග පෙන්නන්න. මග පෙන්නන්නට තමයි ගත්තේ. කොහොමද ගයිස් ආදල් එක? මේකට මම කියන එක පැහැදිලිව දන්නේ නැහැ. ගෝල යනවා නිවල්. හයිට් එකේ ප්‍රශ්නයක් ගයිස් එක මම ඕගොල්ලන්ට ටින්ක් එකකින් හරි කපලා දාන්නම්. ඒගොල්ලෝ නේ මේක වණ්ඩු ගයිස් ඔක්කොම වැඩි. කොහොමද ආදල් එක? අයිස් ඕකස්ස යන්න මාර පිනක් තියෙනවන්නේ. පිනා ගයිස් පිටිපස්සෙන් බෝලිම. පට්ට දිග බෝලිමක් තියෙන්නේ. කියලා නිම කරන්න බෑ මාර දිග බෝලිමක් තියෙන්නේ. මයි දන්නේ
මේක මාර දිග පොලිමත් ඉතින්. අපිට අද හෙට එළිවෙද්දි වගේ තමයි අපිට පුළුවන් වුණොත් දාදු බලා ගන්න. හැදිනොත් බැරි වෙයි. පුදුම සෙනගක් ඉන්නවා. අයිස් තියෙන කමු. ඒක අපේ වාසුන්ගේ වෙන්න ගයිස් බඩු ගෑ. කොහමද තව ප්‍රශ්නයක් තියෙනවා ගයිස් අපිට. අපිට කන්න සල්ලි තිබෙන්නේ නැහැ. අතේ රුපියල් 500 තිබ්බේ ඒක අරන් ආවා. අවුලක් නැහැ ගයිස්. ඕන දේ රොට්ටුයි. අඩෝ අපි ආන්ද මෙහෙම ගෝල් පිස් ගිහින්. ඔය දාඩි විතර ගියා. දාඩි ගෝල් පිස් එකේ. මාරම ආදරයක් ගයිස් මේක නා. මැද්ද රිංගන අම්මේ උඩ කණ්ඩ ගහලා ඉදික්ක. ඉංගා වහංග. කවුද මංගිලාද? වෙතරින් ගියේ මන් දන්නව ගිනා වුණා බා. අපි තාම යනු උලංගෙන් ඉඳලා එන්නේ නැහැ මං හිතන්නේ ඕගොල්ලන්ට. පොඩ ඉන්න මම මයික් එක සෙට් කරගන්න. ගායිස් ඕගොල්ලන්ට එනවා මම මේ හැම්බ්‍රික මයික් එකෙන් කතා කරන්නේ මේ. මට මේ ලොකු මයික් එකක් කියන අඩෝ BMW අබ්බම් මේ. ඒ බා. BMW නේ පාර වයින්නවා. පාර වයින්න ඕන. ගායිස් අපි දැන් කායිරක් වගේ යන්නත් වෙනවා පාර වෙනින්ද. අපි දිගට යනවා මේ ඕගොල්ලෝ මං කියන එක හොඳට ඇහෙන්නේ නැති කියලා මං හිතනවා. සියලු දේවල් වලින් සමන්විත විහාරස්ථාන මම හිතන්නේ ගයිස් අපි දැන් පොලිමේ භාගයක් නම් හොයාගත්තා. තව භාගයක් එම්ම වගේ තියෙනවා මට හිතෙන්නේ. හරි ගයිස් පොඩේ ඉන්න ගයිස්. ගයිස් දැන් වෙලාව හරියටම 7:36යි. හරියටම 7:36යි තව BMW එකක් අර. ඒ බලන්න BMW. ගයිස් වාහන ලෝකයක් මේකට මට විශ්වාස නැහැ. මගේ වාහන විශ්වාසයි මේකට එකයි එන්න බෑ මොකද හැප්පිලා හරි වැරෙන්න ඉඩ තියෙනවා. මට හිතෙනවා. ගයිස් අපි දැන් පාර පනින්න ඕන. පාර පනින්න ඕන පොඩ්ඩක් ඉන්න මම පාර පනින්න කතා කරන්න පොඩ්ඩක් ඉන්නවා. පාර පනින්න ඕන. සුදීර නම් හොයාගත්තා දැන් පනින්නයි ඉතින්. පැනපන් පුතේ පැනපන්. පනින්. යාළුවනේ අපි පාර නම් මාරුණා. මේ මට තියෙන එකම කරදරේ ගයිස් මේ හරියකට ලයිට් සිස්ටම් එකක් නැති ගයිස්. පොඩ්ඩක් ඉන්න ගයිස් මං ගන්න ඉන්න ට්‍රයිපෝඩ් එක. ගත්තන් පස්සේ බලමු. ඒතොර වීඩියෝ වැඩි හෙල්ලෙන්නේ නැහැ. සවුන්ඩ් ක්වොලිටි වීඩියෝ දෙමු. තාම ගයිස් පටන් ගත්තා අලුතෙන් ඉතින්. මට බෑ ඉතින් වියදම් කරන්න. පුළුවන් වුණොත් මම වියදම් කරනවා ගයිස්. ආයිස් මට මේ තියෙන ආතන නවලෝක ඉස්සරහා ගයිස් දැන් අපි ඉන්නේ. ඕපෙන් නවලෝක බිල්ඩින් එක. අපි තාම ධාතු ඔය ගැන පොලිම හොයගෙන යන ගමන් ඉන්නේ පොලිම. තාමයි පොලිම හම්බුන්නේ නැහැ. අපි තාම පොලිම හොයාගෙන යනවා. ඔය යාළුවනේ අම්මට සිර වෙන පොලිමක් තියෙන්නේ. ඔය යාළුවනේ මේ ඉන්න බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. යාළුවනේ තාම පොලිම පට්ට දෙක පොලිමක් ගයිස් මේ තියෙන්නේ. යාළුවනේ පට්ටම දෙක පොලිමක් තියෙන්නේ මම ඔයාලට පොලිම පෙන්නන්නද? මොන් බලන්න. මේ ගයිස් පොලිම පේනවා. ඔය පොලිම කො හොයාගෙන යන්න ඕනේ ඉතින් කෙරවල වෙනක. ලස්සන විවත්තේට මම ඔයාලට පොලිමේ ඉතින් පෙන්නන්න. මේ වීඩියෝ සාමාන්‍යයෙන් ගොඩක් දික් වෙයි. වීඩියෝ එක. ඒකින්ද වීඩියෝ එක දිගයි හප්පෝ මේ ඕනම් බලන්න බෑ කියලා මේ මගෙන් අතර වෙන්න එපා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා ඒක. මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න guys. මොකද මම මාර වහන්සේලා වීඩියෝ එක කරන්නේ ඔයගොල්ලන්ගේ views එක බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ගේ like එකක්. ඔයගේ දේ බලාපොරොත්තු වෙන තමයි ඉතින් ඔයගොල්ලන්ගේ subscribe එක මට ඊට වඩා වටිනවා. මම අලුතෙන් ගත්ත channel එකේ හින්දා මේ මට සිර වෙන පාරක් යන්න තියෙන guys. මගේ මම screen එක දාන්නම්. screen එකේ මම මේ map එකක් දාගෙන යන්නේ map එකේ පේනවා පට්ට දුර. අපිට එක්කම ප්‍රශ්නේ guys. රෑ 10ට වෙන්න කලින් යන්න පුළුවන් ඉද කියන එක තමයි. බලමු අපි වීල් එක යන්නේ උයි. යාළුවනේ අපි තාම යනවා. තාම පොලේ මෙහෙමමයි ඈ. guys අපේ වාසනාව කොච්චර තියෙනවද දන්නවද? අපේ සල්ලි නැතිලා සුපිරි එකක් හම්බුණා. මේ අර බණ්ඩයක් හම්බුණා.
මරු බාණ්ඩයක් වුණා කඩල. අපිට ලස්සන උපාසකම්ම කෙනෙක් කඩල දුන්නා. අපි කඩලත් කාලා පොලිමේ කෙරෙට දක්වා යනවා. අන්න සිරි. ගයිස් පේනවා නිලුංගුල්. පේනවා නිලුංගුල්. අට දිග පොලිමක් ගයිස් තියන්නේ නැහැ. අවන්නේ ගයිස් අපේ එක්ක මරමුණ අද කොහොම හරි. ධාතු බලන්න. කොහොම හරි ධාතු වන්දනා කරලා නිසා කියන්නේ නැහැ මෙතන. අපි තාම ගයිස් වැව වටේ කරගෙන ගමන් තියන්නේ. තාම වැව වටේ කරගෙන තාම අපි වැවට යනවා ගයිස්. අපි අද එළි වෙනකන් හෝ හෙට දවසම ඉඳලා හරි අන්තිම මොහොතේ හරි ධාතු වන්දනා කරගන්න තමයි අපි එක්කම අදිස්ථානේ. අපි දෙරණ යනවා පොලිමේ රෝල පිසුද බම් බලපන් ඇස් දෙකෙන් පොලිමේ රෝල ඇස් දෙකෙන් බලලා කතා කරා. ඒක අපි පොලිමේ රෝල හොයන්න තව ටැක්සි එක නැග්ගා. නැත්නම් අපිට යන්න වෙන්නේ නැහැ ගයිස් 10ට කලින්. අපි ආදල් එක්ක කොහමද ගන්නවා. බලමු ගයිස්. පොලිමේ රෝලට කිලෝමීටර් කීයක් තියෙද දන්නේ ලං වෙලා තියෙන්නේ. බලමු ගයිස්. ෂෝට් කට් බා. ගයිස් අපි යනවා තාම. ගයිස් අවසාන වශයෙන් අපි පොලිම හොයාගත්තා. අතර ගන්න බෑ මම මගේ අතේ ෆෝන් එක. මගේ අතේ මේ ගානේ ෆෝන් එක. මෙන්න අතේ තියාගෙන ඉන්න. ඒක ඉතින් බඩ කන්න ඕනේ කිව්වනම් මම මේ ගන්නවා. මට බඩු කෑල්ල. මේක ඉක්මනින් කරගන්න ඒකට අල්ලන් අත. ඒක බඩ මේක ඔක්කොම කඩලා දාන්නේ ගැතයි යවුවා. අද මේක මට කටලා දාන්න. අයියෝ අදලා කනවනේ මේ කඩලා ගිලිනවා. හොඳට බීදගන්න. ඕක මම තෙල්ම තමයි දැන් මෙච්චරලා බීදන්නේ. ඔය ලක්ෂණේ දාගන්න මට. ඒ බලන් ආඩවස බෝල ඉවසේ. ඔම්මට උඩුවා. ඒ වෙලාව වැඩ ගත්තේ. මේක කොහෙද මම කරේ කනවන මට ඇති. දානෝ. අර දැන් ඩස්ටින් නැත්තේ නේද? ඕකක් දානවා පස්සේ හරි කන්න වෙලිය. කන්න ඕනේ. ඒක ක්‍රීම් ගානේ බා. මොකද්ද ප්‍රශ්නේ මේ අතේ පොඩ්ඩක් මේ තියෙන එකද? මට ඒක වදාලා නෑ ඕයි. නෑ ඒවනේ මං කියන්නේ ඔබ ගෑව නේද කියලා මං කියන්නේ. ගෑව. හැබැයි ගෑව පොලිතිලුක් ගාගත්තා වේද? මේ සාක්කුවට දාම වල එනදු එහා පැත්තේ සාක්කුවට. මේ පැත්තේ. පිටිපස්සෙන් දා. පිටිපස්සේ. ඔබ දාගන්න. යාළුවනේ මරුම දින්න එක තමයි මේ අපිට හම්බුණා මේක. මොනවාද? මේ මොනවාද? ජෑම්පා. අපිට ජෑම්පා එකක් හම්බුණා. පොඩි පොඩි ඉන්නේ ජෑම්පා. වෙනද ගයිස් පොලිම එනේද පොලිම. අම්මට තිරේන පොලිමක් තියන්නේ නැහැ. මෙන්න ගයිස් පොලිම. කවුරුහරි නෙළුම්ගුල් මහින්ද මහත්තයා බලනවා.
යාළුවෝ ආ යාළුවනේ දැන් අපි තාම පොලිමේ අද දවසට පැය අද මම හිතන්නේ පැය තුනක් අපිට පොලිමේ ඉන්න වෙයි මම හිතන්නේ. ශ්‍රී ලංකේගේ මෙච්චර බුදු අම්මට සිරි බයිසිකල් එක. KTM එක කොහොමද හදලා තියෙන ලස්සන. අනේ මම තාම පොලිමේ යනවා ඉන්නේ. දැනනේ මිනිස්සු වගේ. මම දැන් අයිසෙක් ආවේ තමයි කරුනේ. ICC එක වෙනවා. ICC එක 600. අනේ මම ගයිස් මේකේ මාර බඳලා තියෙන පට්ට විදිහට වහනවා තියෙනවා. අම්බලා කවුද කෑ ගහන්නේ කියලා.